පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනේ අද මේ සුපින්බර අරුණෝදයේම සදහැවත් පින්වතුන්ලා හැම දිනාට අපි කියා දෙන්න කල්පනා කළේ ජීවිතේ ගෙවෙන හැම තප්පරයකම සන්තෝෂින් ඉන්න හැටි. ජීවිතේ ගෙවෙන හැම තප්පරයකම සතුට තියෙනවනේ. ගෙවෙන හැම තප්පරයකම සැනසුම තියෙනවනේ. ගෙවෙන හැම තප්පරයක්ම සුවසේ ඉන්න පුළුවන් නම්. ගෙවෙන හැම තප්පරයකම පීඩාවක් නැත්තම් කොයිතරම් පහසුවක්ද? ආන්ගේ ජීවිත පහසුව කොහොමද උදා කරගන්නේ? ඒ ජීවිත පහසුව කොහොමද අපි ඇති කරගන්නේ කියන එකයි අද සුපින්බර අරුණෝදයේම ඔබට අහන්න ලැබෙන්නේ. ඉතින් හිතක් පිහිටුව ගන්න. මේ දහම් පරයය අහලා මමත් ජීවිතේ ගෙවෙන හැම තප්පරයක්ම සතුටින් ඉන්න කෙනෙක් වෙනවා කියන හිත උපදවගෙන අද ධර්මය අපි ශ්‍රවණය කරමු. අද දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ 5 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් කවීස් වල්ගමගේ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් කසුන් වල්ගමගේ මහත්මයා සහ ගයානී වල්ගමගේ මහත්මිය විසින් ඒ පින්වතුන්ලා තමන්ගේ සිඟිති පුතාගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි අද දේශනාවට දායකත්වය දරන්නේ. ඒ පුතාගේ ජන්මදිනයේ වෙනුවෙන් මේ කෙරෙන දේශනාවේදී පින්වතුන්ලාට අහන්න ලැබෙනවා මුළු ජීවිත කාලෙම සැනසෙල්ල ඉන්න හැටි. කොහොමද පින්වතුනි මුළු ජීවිත කාලෙම සැනසෙල්ලේ හිතේ සුවයෙන් යුක්තව හිතේ කිසි ගින්නක් නැතුව පහසුවෙන් ජීවිතය ගත කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළේගෙන මෙහෙම යථා ලද්ධ සම්පත්තිතෝ මා විගච්ඡන්තු. කෙනෙකුට පුළුවන් නම් හිතක් උපදවා ගන්න මේ ලෝකේ මිනිස්සු දේශ බලනකොට මේ මිනිස්සු යම් සම්පතක් ලබා තියෙනවා නම් යම් සැපයක් ලබා තියෙනවා නම් යම් දක්ෂතාවයක් ලබලා තියෙනවා නම් මේ මිනිස්සු ඒ කිසිවකින් පිරෙහෙන්න එපා. ආන්ගේ හිත තමන් එකට ජීවත් වෙන තමන්ට දකින්න ලැබෙන තමන්ට අහන්න ලැබෙන අය ගැන හදවතින් පතන්න පුළුවන් නම් පින්වතුනේ අනේ මේ කිසි කෙනෙක් පිරෙහෙන්න නම් එපා. මේ අය ලැබූ සම්පත් මේ අය ලැබූ සුව පහසුව අහිමි වෙන්න එපා. දියුණු වේවා. ආන්නේ හිත අනිත් කෙනෙකුගේ දියුණුවක් දැකලා ඔබට සතුට වෙන්න පුළුවන් නම් ඔබ ගාව තියෙනවා සැනසුම. අනිත් අය ඉගෙන ගන්නවා දකින්නකොට අධ්‍යාපනයෙන් දියුණු වෙනවා දකින්නකොට දරුවෙකුට පුළුවන් නම් සතුට වෙන්න. එයා ගාව තියෙනවා සතුට. එයා ගාව දක්ෂතාවය නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ගාව තියෙනවා සතුට. ලස්සන ස්ත්‍රීන් ලස්සන පුරුෂයෝ දකින්නකොට කෙනෙකුට ඒ ලස්සන ගැන සතුට වෙන්න පුළුවන් නම් එයා ගාව රූපේ ලස්සන නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ළඟ තියෙනවා සතුට. ධනවත් මිනිස්සු දකින්නකොට ඒ මිනිස්සු හොඳ යාන වාහන වල යනවා දකින්නකොට ඒක දැකලා සතුට වෙන්න පුළුවන් නම් හදවතින් එයාට සල්ලි භාගෙ නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ළඟ තියෙනවා සතුට. ඊළඟට අපි ගත්තොත් එකම ආයතනයක සේවා කටයුතු කරන සේවකයන් අතරින් එක්කෙනෙක් ඉස්සරහට යනවා. එයා දක්ෂයා. අනිත් සේවකයන්ට පුළුවන් නම් එයාගේ දක්ෂකම් දැකලා ආශිර්වාද කර කර සතුටු වෙන්න. අනිත් අයට දක්ෂතාවය නැති වෙන්න පුළුවන්. හැබැයි තියෙනවා සතුට. සැනසුම, සුව පහසුව. ඒක නොවේද පින්වතුනි? අවුරුදු 70කට 80කට වගේ පුංචි කාලයකට ලැබිච්ච අපේ ජීවිතේ අපි උපදවා ගත යුතු සුවය. මානසික සුවය, හිතේ සැනසෙල්ල, හිතේ ගින්දරක් නැතුව හරි සනීපෙට ඉන්න එක. ඒක නොවේද අපේ ජීවිතේ අපි උපදවා ගත යුතු වටිනාම දේ? එයයි වටිනාම දේ. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙනකොට අනිත් මිනිස්සුන්ගේ දියුණුව වේවා, අනිත් මිනිස්සුන්ගේ රූප ස්වභාව වේවා, අනිත් මිනිස්සුන්ගේ කටහඬ වේවා, අනිත් මිනිස්සුන්ගේ යම් අභිවෘද්ධියක් දකින්නකොට පින්වතුනි හැම තිස්සෙම සන්තෝෂ වෙන්න. හදවතින්ම ආශිර්වාද කරන කෙනෙක් වෙන්න. ඒක කටින් කිව්වේ නැති වුණාට කමක් නැහැ. ඒ සතුට උපදවා ගන්න ඕනේ ඔබේ හදවතේ.
ඔබ අභ්‍යන්තරේ, ඔබේ ඇතුලේ. හරියට මේ හදවතින් කෙනෙකුගේ දියුණුවක් දකිනකොට ඊටාම සිසිල් වූ සැනසුමක් විඳින්න. අනේ කොච්චර එකක්ද. ඒ මිනිස්සු සෙපට ඉන්නවා. ලස්සන ගෑනු ළමයෙක්, ලස්සන පිරිමි ළමයෙක් දකිනකොට හදවත සිසිල් වෙලා යන විදිහේ සතුටක් ඇති කරගන්නේ. අනේ ඒ අය කොච්චර ලස්සනයිද. ඒ අය ලස්සන වෙලා ඉපදිනා. ඒ අයගේ ලස්සනට හානියක් නම් වෙන්න එපා. අන්න ඔබ සතුටින් ඉන්න ක්‍රමේ. මේ ක්‍රමයට හුරු වුණොත් පින්වතුනි සතුට උනන්න ගන්නවා. උල්පත වගේ. හැම තප්පරයකම හැම මොහොතකම අපිට සතුට තියෙනවා. අපිට ගොඩාක් බලන්න අපි ජීවිතේ ගිනි විඳින්නේ අනුන්ගේ ඒවා අපේ කරගෙන. අනුන්ගේ ප්‍රශ්න. අපි අපේ ඔඩොක්කුවේ දාගෙන අපි විඳවනවා. එහා ගෙදර මිනිසයාගේ දියුණුව ඒ මිනිසයා යාන්තම් හදාගෙන යනවා. ගේ තට්ටුවක් ටිකක් වැඩිපුර හදා ගන්නවා. ගෙදර වහලේ පොඩ්ඩක් පිළිවෙලකට ගහ ගන්නවා. ගෙදරට පොඩ්ඩක් ලස්සනට ගේට්ටුවක් දා ගන්නවා. අනේ මේ මිනිසයා ඒක පුළුවන් විදිහට කරගෙන යනවා. එහා ගෙදර මිනිසයාට බෑ ඒක උහුලන්න. ඒ මිනිසයා ඒක දිහා බලාගෙන මේකුන්ට මේ සල්ලි කොහෙන් එනවද දන්නේ. හොරකම් කරනවද දන්නේ. නිදන් කඩලද දන්නේ. ඔන්න හිතනවා. ඒ හිතෙල්ලත් එක්ක තමන්ගේ සුව පහසු අහිමි කරගන්නේ නැද්ද? තමන්ගේ සුවය අහිමි කරගන්නවා. තමන් ඊටා දුකසේ ගෙදර උයා ගන්න බත් එක කෑවත් බත් එකේ රහකුත් නැහැ. ඇයි හිත තියෙන්නේ වෙනම තැනක. තමන් ඊටා දුකසේ වාසය කරනවා. ඇයි පින්වතුනි මෙහෙම අසහනකාරී ජීවිතයක් අපි උපදවා ගන්නේ? මේ අසහනකාරී බව බණ අහන සුපින්වතුන්ලා තුලත් තියෙන්න පුළුවන්. පින්වතුනි අපි මේ සංසාරයට වැටිච්ච හිත්නේ. එහෙම හිතුවලි තිබුණා කියලා මේ කියන බණපද වලින් ඔබට බයිනවා, ඔබට ගරහනවා කියලා හිතන්න එපා. මේවා අපි කියලා දෙන්නේ පින්වතුනි අපේ හිත් අපිම පිරිසිදු කරගත යුතු නිසා. කවුද බාහිරින් ඇවිල්ලා අපිට කරලා දෙනවද? අපි මේපැයි අපේ හිත හදාගන්න. අපිම අපේ හිත හදාගන්න විදිහ, අපිම අපේ ජීවිතේ හදාගන්න විදිහ ඕනෝ. මේ සමාජයේ එකට ජීවත් වෙන අනිත් අය දකිනකොට ඒ අනිත් අයගේ සතුට සැනසුම ඔබේ කරගන්න. අනිත් අයගේ තියෙන දක්ෂතා ඔබේ කරගන්න. අනිත් අයට තියෙන වත්පොහොසත්කම් ඔබේ කරගන්න. ඒ අය සමහරලාට ඒ වත්පොහොසත්කම් වලින් විඳින සතුටට වඩා දහස් ගුණයක සතුටක් ඔබට විඳින්න පුළුවන්. ඒ අයගේ සම්පත් දැකලා ඔබ සතුට වෙනවා. ලස්සන රූපයක් තියෙන කෙනෙක් ඒ රූපේ හේතු කරගෙන විඳින සතුටට සැනසීමට වඩා ලොකු සතුටක්, ලොකු සැනසීමක් ඔබට විඳින්න පුළුවන්. ඔය ක්‍රමයට ඔබ හුරු වුණොත්. හරියට මේ ක්‍රමය පින්වතුනේ රත් හඳුන් පැලයක්, සුදු හඳුන් පැලයක් පැල කරගත්තා වගේ වටිනවා. තමන්ගේ නිවසේ රත් හඳුන් පැලයක්, සුදු හඳුන් පැලයක් පැල කරගත්තොත් ඒක වටිනා ගහක් නේද? ඒක වටිනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. වටිනා ගහට තමයි ඔක්කොම කරදර. සත්තු හොට ගහන්නෙත් ඕකට. පොහොර මදි වෙන්නෙත් ඕකට. නිකං මේ හෙවන පොඩ්ඩක් මදි වෙච්චි ගමම්ම ගහේ වැඩිම බාල වෙන්නෙත් ඕකට. වත්තේ හැදෙනවා වල් පැල ඇති අපිට නවත්ත ගන්න පිළිවෙලක් නැහැ. අපි වල් වලට පොහොර ගහන්නෙත් නැහැ. වල් වලට සාත්තු කරන්නෙත් නැහැ. හැබැයි වල් හැදෙනවා. අර රත් හැඳුම් පැලේ, සුදු හැඳුම් පැලේ ඔට්ටු වෙවි හදන්න ඕන. අපි ගෙදර මේ නැති වෙලාවක අපේ වත්තට හොරෙන් පැනලා කවුරු හරි ගලවගෙන යන්නේ වල් ගස් නෙවෙයිනේ. අර හඳුන් ගහ. උපද්‍රව වැඩිම හඳුන් පැලේට. හැබැයි හඳුන් පැලේ නිතර බල සාත්තු කර යම් කාලයක් ආරක්ෂා කළොත් ඒ හඳුන් ගහ පිහිටනවා. බාහිර සතෙකුට උපද්‍රව කරන්න බැරි වෙන විදිහට, බාහිර මිනිස්සෙකුට ගලවාගෙන යන්න බැරි වෙන විදිහට හඳුන් ගහ පිහිටනවා. හඳුන් ගහ පිහිටපුවම පින්වතුනේ අර පොඩි වල් පැලෑටි වගේ නෙමෙයි.
එයා මහා සද්දන්තයට හැදෙනවා. එයා හැදෙන්න වටිනාකමින් වැඩි. වල් පැලෑටි බලන්න. වල් පැලෑටිය හැදෙන්න මහා කරදරයක්. පුංචි පැලේ කාලේ යම් ලස්සනක් හරි දෙනවා. මේක ගාලට වැවුනට පස්සේ ලස්සනක්වත් නැහැ. හරි කරදරයි. හැබැයි රත් හැඳුම් පැලයක් සුදු හැඳුම් පැලයක් වැඩෙන්න වටිනවා. මෝරන්න වටිනවා. අවසානයේ කාලයක් එනවා ඔය හඳුන් ගහේ හෙවන මේ භූමිය වහගන්න. හඳුන් ගහේ විහිදිච්ච අතුපතර වලින් පොළොව වහගන්නවා. ඊට පස්සේ හඳුන් ගහ අවට වල් පැලෑටි වලට බෑ නැගිටින්න. ඒ වල් පැලෑටි වලට නැගිටීම පිණිස ඉර එළියක් හඳුන් ගහ දෙන්නේ. වල් ඔක්කොම මැරිලා යනවා. මේ හිතවිල්ල හරියට අර හැඳුම් පැලේ වගේ තේරුම් ගන්න. හඳුම් පැලයක් වගේ. මේ හිතවිල්ලට කියනවා ශාසනයේ ලස්සන වචනයක්. මුදිතා. අනුන්ගේ දියුණුව දැක සතුටු වීම මුදිතාවයි. අනුන්ගේ අභිවෘද්ධියේදී සැනසීම මුදිතාවයි. අන් අය ඉදිරියට යනකොට හදවත ඇතුලෙන් කරන ආශිර්වාදය මුදිතාවයි. ආන්නේ මුදිතා චිත්තය කියලා කියන්නේ ඉතා වටිනවා. පුංචි හිත පවා වටිනවා. හඳුන් පැලේ පොඩි කියලා නෑ වටිනවා. රත් හඳුන් සුදු හැඳුම් පැල පුංචි කියලා නෑ ඒක වටිනවා. ඒ වගේ මුදිතා හිතවිල්ලත් වටිනවා. හැබැයි මේ හිතවිල්ල රෝපණය කරන්න ඕන. ඒක රෝපණය කරලා ඒකට පෝෂණය දෙන්න ඕන. බලා ගන්න ඕන. මුදිතාව අහිමි වෙයිද? එහෙම බලන්න ඕන. මගේ මුදිතා හිත තාම තියෙනවාද බලන්න ඕන. හරි ඉක්මනට ඉරිසියාව කියන වල් පැලෑටිය මේ හිතේ පළපදියම් වෙන්න ගන්නවා. එහෙන් මෙහෙන් පැලෑටි මතුවෙනවා. ඉක්මනට ඒ වාට මතුවෙන්න දින එක නවත්ත ගන්න ඕන. පැලේට සත්තු කට ගහනවා වගේ අර මුදිතා හිතටම බාධා එනවා. අනිත් අයත් කියනවා ඕකුන්ගේ ඔය දියුණුව ඔය ගත්තට ඔව්වා සුදු සල්ලි නෙමෙයිනේ. අම්මෝ ඉතින් අපිනේ දන්නේ කියනවා. එහෙම කියලා අපි අර අනිත් කෙනෙකුගේ දියුණුව දිහා බලාගෙන සතුටක් ලබනවා නම් ඒකට බාධා කරනවා. එතකොට මුදිතා හිතට සත්තුත් ගහනවා. හරි පරිස්සමෙන් මේක රැක ගන්න ඕන. හැබැයි රැකගත්තට පස්සේ පිංගුතුනේ මුදිතා හිත බලවත්ව ඇතුලේ පිහිටන කාලයක් එනවා. ආන්ගේ හිත පිහිටියාට පස්සේ ඒ හිතවිල්ල බලවත්, ඒ හිතවිල්ල වටිනවා, ඒ හිතවිල්ල ශක්තිමත්, ඒ හිතවිල්ලට කාටවත් බෑ පහර ගහන්න. ඊට පස්සේ අපේ හදවතේ රජ යන්නේ ඒ හිතවිල්ලයි. ඒ හිතවිල්ල රජ එනකොට ඉරිසියාව කියන වල් පැලෑටියට නැගිටින්න බෑ. ඉරිසියාව හටගන්නේ. ඉරිසියාව නැතුව යනවා. තව කෙනෙකුගේ දක්ෂතා දකිනකොට දක්ෂතාවයට අත දෙන්න හිතිනවා. තව කෙනෙක්ගේ සුන්දරත්වය දකිනකොට සුන්දරත්වයට ආශිර්වාද කරන්න හිතෙනවා. හිතුවිලි ඔක්කොම යහපත් පැත්තට පෙරලෙනවා. ඒ නිසා පින්වතුනි මේ කියා දෙන සැනසීම ඔබ ඔබේ ජීවිතයේ සැනසීම බවට පත් කරගන්න. අපි පුංචි කාලෙකින් මැරිලා යන මිනිස්සුනේ. ඒ මැරිලා යන්න මේ ජීවත් වෙන කෙටි කාලේ පින්වතුනි අපිට පුළුවන් නම් සැනසille ඉන්න. සැනසille ඉඳලා සැනසille අවසන් හුස්ම පොද හෙලන්න පුළුවන් නම් කොච්චර භාග්‍යයක්ද. ඒ භාග්‍ය උදා වෙනවා ඔන්න එකම හිතවිල්ල කෙනෙක් තමන්ගේ ජීවිතය උපදව ගන්න දක්ෂ වුණොත්. එහෙම නැති වුණොත් පිටුතුනේ ගොඩාක් අරුබුද. අපි එක සිදුවීමක් අපිට ආරංචි වුණා. ශිෂ්‍යත්ව විභාගයේ ලියන දූලා දෙන්නෙක්ගේ කතාවක්. ඒ දූලා දෙන්නාම පන්ති දක්ෂයි. දෙන්න මාරුවට එක දෙක වෙනවා. එතකොට දූලා දෙන්නාගේ දක්ෂතාවය නිසා ගුරුවරු හරියට ප්‍රශංසා කළා. දෙමාපිය රැස්වීම තියෙනකොට ගුරුවරු විශේෂයෙන් මේ දෙන්නට ප්‍රශංසා කරනවා. ඒ දරුවෝ දෙන්නාගේ අම්මලා දෙන්න ඒ නිසා යාළු වුණා. මේගොල්ලෝ මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන කාලේ
අම්මලා දෙන්නා තමයි පන්ති එක්කන් යන්නේ. පන්ති එක්කන් ගිහිල්ලා දරුවෝ දෙන්නව පන්තියට දාලා අම්මලා දෙන්න ඉතින් කතා වෙවි ඉන්නවා. ඒකත් එක්ක සුහද භාවයක් හටගත්තා. එතකොට මේ සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයට අපි මේ ව්‍යවහාරීත් කියනෝනේ වචනයක් අම්මලාගේ විභාගය කියලා. එතකොට ඒකට දරුවන්ට වඩා උනන්දුව තියෙන්නේ අම්මලාටයි. අම්මලා ගොඩාක් මහන්සි වුණා මේ දූලා දෙන්නාට පාඩම් වැඩ කරවන්න. කොහමද වුණ ශිෂ්‍යත්ව විභාගයේ යෙදුණා. විභාගයේ දවසේ එක දුවකගේ උත්තර ලිවීම සාර්ථක වුණා. ගොඩක් සාර්ථක වුණා. අනිත් දුවගේ උත්තර ලිවීම අසාර්ථක වුණා. ප්‍රතිඵල එනකොට බලාපොරොත්තු වෙන ලකුණු මට්ටමට වඩා ඉහළ ලකුණු මට්ටමක් එක දුවකට තියෙනවා. අනිත් දුවගේ ලකුණු මට්ටම ඊට වඩා පොඩ්ඩක් අඩුයි. එක්කෙනෙක් පාස්, එක්කෙනෙක් ෆේල්. මේ දූලා දෙන්නට මේක ප්‍රශ්නයක් උන්නේ නැහැ. පාස් වුණා කියලා අර ඒ විභාගේ පාස් වෙච්ච දුවට ඉහළ ඉස්කෝලේකට යන්න ලැබුණේ නැහැ. එච්චර ලොකු විභාග ලකුණු තිබුණේ නැහැ. හැබැයි විභාගේ පාස්. දැන් මේ විභාගේ පාස් දුවයි ෆේල් දුවයි දෙන්නාම එකම පන්තියේ වෙනදා වගේම ඉගෙන ගන්නවා. හැබැයි අම්මලා දෙන්නාගේ හිතවල වෙනම එකක් හටගෙන. ෆේල් වෙච්ච දූගේ අම්මාට ඒ ෆේල් වෙච්ච දුව මේ පාස් වෙච්ච දුවව දකින්නකොටත් අර වල්පැලේ තමයි නැගිටින්නේ ඉරිසියාව. ඒ දූගේ අම්මා දකින්නකොටත් ඉරිසියා හිතෙනවා. ඒ මදිවාට ඒ අම්මා වල්පැලේටම පොහොර දානවා. ඒ අම්මා අර අම්මත් එක්ක කතා කරනකොට කියනවා අපේ දුව ඉතින් ඔය විභාගේ කරන කාලේ කාටුන් එකක්වත් බැලුවේ නෑනේ. සෙල්ලම් කරේවත් නෑනේ හරියට. අම්මෝ එයා මහන්සි වෙච්ච තරම් එහෙම කියනවා. ඒකේ අදහසක් තියෙනවානේ. ඒකේ අදහසක් තියෙනවා ඕගොල්ලන්ගේ දුව ෆේල් උනේ එයා සෙල්ලම් කර කර ඉඳලා. කාටුන් බලලා මහන්සි වෙලා නෑ. මේ අම්මට මේක හිත පාරනවා. එතකොට මේ අම්මා මේ ඉරිසියාවම පෝෂණය කර කර ඉඳලා. එතකොට ඒ අම්මා පොහොර දුන්නේ මොකේටද? වැරදි දෙයට. වැරදි දෙයට පොහොර දැම්මා. ඒක පෝෂණය වුණා. ඒක පෝෂණය වෙලා මේ අම්මාටම දැන් මල කරදරයක් මේ හිතුවිල්ල. මේ අම්මා කල්පනා කළා මේ විභාගේ පාස් වෙච්චි ගෑනු ළමයා ඉන්න නිසානේ මේ පඬිතකම් ඔක්කොම මම නසල දාන්න ඕන. මෙහෙම හිතුවා. මේකට පොටක් හොය හොයා හිටියා. ඒක අවස්ථාවක් හම්බුණා පින්වතුනි. ඒ අවස්ථාව හම්බ වෙච්ච වෙලාවේ දූලා දෙන්නාටම යෝගට් දෙකක් අරන් දෙනවා මේ අම්මා. එක යෝගට් එකකට මේ අම්මා යම් වසක් කලවම් කරා. ඒ වස කලවම් කරපු යෝගට් එක තමයි අර පාස් වෙච්ච දුවට දුන්නේ. ඒ දුව ඒක කෑවා. ලෙඩ වුණා. අමාරු වුණා. අමාරු වෙලා මේක යාන්තම් රෝගයකින් සනීප වුණේ. ඒ දුවගේ ශාරීරික අභ්‍යන්තර අවයව වලට හානි සිද්ධ වුණා. මාස කිහිපයක් විඳවලා මැරිලා ගියා. ඒ දුව මිය පරලෝ ගියාට පස්සේ මේ ප්‍රශ්න ඉවර නෑ. සංසාර කතාවක් මෙතන තියෙන්නේ. අපි මේ යන්නේ පිංගුතුනේ සාංශාරික ගමනක. මේ ජීවිතේ මනුස්ස ලෝකය කියලා කියන්නේ එක නිවස්නයක්. පුංචි කාලයකට ආපු එකක්. මොකද අපි ගත්තොත් එහෙම තිරිසන් අපායවල ඒ වගේ ලෝක විතරයි අපිට ඇස්වලට පේන්නේ. ඒ ඇස්වලට පේන තිරිසන් අපායවල වලත් බලන්න පිංගුතුනේ ආයුෂ විවිධත්වය ඉක්මනට මැරෙන සත්තුත් ඉන්නවා. සමහර සත්තු ඉන්නවා දීර්ඝායුෂ. ඉබ්බෝ කැස්බෑවෝ වගේ ගත්තාම ගොඩාක් දීර්ඝායුෂ තියෙනවා. තව මුහුදේ කොච්චර සත්තු ඇද්ද දීර්ඝායුෂ තියෙන. ඔය අපිට ඇස්වලට පේන. එතකොට ආයුෂයේ විවිධත්වය අපිට දකින්න ලැබෙනවා. නිරේ ගියොත් එහෙම දීර්ඝායුෂ. പ്രേත ලෝකවල දීර්ඝායුෂ. අනිකුත් සුගති ලෝක තියෙනවා දීර්ඝායුෂ. මනුස්ස ලෝකෙත් ඇතැන් කාලා තියෙනවා දීර්ඝායුෂ. මේ කාලේ නම් හරි ටිකයි. හරිම ටිකයි. අවුරුදු 70යි 75යි 80යි අපිට යන්නම වෙනවා.
මේ පුංචි කාලේ මේ නිවස්නය තුල වාසය කරන කාල වකවානුව වැරදුනොත් බලන්න මේ කතාවේ භයානකකම. අර මැරිච්ච දුව මේ යන්ට කලින් ඒ දුවට යම් හැඟීමක් ඇති වුණා. මං මේ ලෙඩ වුණේ මට මේ අමාරුනේ අර යෝගට් එක නිසා. ඒ යෝගට් එක කාපු වෙලාවේ ඉඳලා තමයි මට මේ ප්‍රශ්නේ හටගත්තේ. මේ යෝගට් එකට මොකක් හරි වසක් කලවම් කරලා තිබුණා. ඒ දුවගේ අම්මාත් ඒකටම පොහොර දුන්නා. එතකොට මේ දුව තරහින් පුපුර හිටියා. මගේ යාළුවා තමයි මට මේ විනාශ කළේ. එහෙම හිතා ඉඳලා තමයි මැරිලා ගියේ. ඒ මරණින් අවුරුද්දක් යන්න කලින් අර ෆේල් වෙච්ච දුවට දිෂ්ටියක් වැහෙනවා. ඒ දිෂ්ටිය වැහුණාට පස්සේ පින්වතුනේ තමන්ගේම ඔළුව මේ බිත්තිය ගහගන්නවා පුපුරනකම්. තමන්ම ගහගන්නවා. නවත්තන්න බෑ. ඇඟට එන්නේ අර මැරිච්ච කෙනා. මං මේක පලි අරගෙන මිසක් මං නවත්තන්නේ නැහැ කියලා. අර දුවගේ ඔළුව තමන් විසින්ම ගහගන්නවා බිත්තියේ. පුපුරලා ලේ ගලනකම් ගහගන්නවා. බලන්න සංසාරේ. අර දුව විභාගේ පාස් වෙන වෙලාවේ සතුටු වෙන්න පුළුවන් වුණා නම් කිසිම ගින්දරක් නැහැ. ඒ දුවගේ දක්ෂතා ඉස්සරහා අර අම්මාට සතුටු වෙන්න පුළුවන් වුණා නම් කිසිම ගින්දරක් නැහැ. මේ ගිනි ඔක්කොම අකුසල නිසා. සැනසුම් අහිමි වන්නේ අකුසල නිසා. පින්වතුනි, ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන් හරියට හදාගන්න. අඩුපාඩු තියෙන තැන් හොඳට බල ඒ අඩුපාඩු දොස් ඇරගන්න. තියෙන අඩුපාඩු අතරේ නිතර දකින්න ලැබෙන ප්‍රකට අඩුපාඩුවක් ගැනයි අද මම මේ කියා දෙන්න කල්පනා කළේ. ඉරිසියාකාරකම් කරන එක. අනිත් කෙනෙකුගේ දියුණුවක් දැකලා සතුටු වෙන්න බැරි එක. අනිත් කෙනෙකුගේ දියුණුව දකිනකොට ඇස්වල කටු අයින්නවා වගේ දැනෙන එක. මේක සංසාරයට පුරුද්දක් විදිහට අපේ ජීවිතවල තියෙන්න පුළුවන්. මේවා තිබ්බ නිසානේ අපි සංසාර ගමනේ මෙච්චර කාලයක් ආවේ. සද්ධම්මං අවිජානතං. ධර්මයේ නොදැන හිටපු නිසා තමයි සංසාර ගමන දික්ුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. නොනිදා හැරගෙන ඉන්න කෙනාට රැය දිගට දැනෙනවා. එයාගේ රැය දිගයි. යම් කටයුත්තක් උදෙසා නිදාගන්නේ නැතුව ඇහැරගෙන ඉන්න උනොත් එහෙම අපිට වෙලා නැද්ද? මේක එළි වෙන්නේ නැද්ද කියලා හිතෙනවා. හරියට නිදිසුව නැතුව නිදි වරාගෙන ඉන්න සිද්ධ වුණොත් ඒ රැය දිගට දැනෙනවා. හොඳටම හෙම්බත් වෙලා ඉන්නකොට පුංචි දුරත් ගොඩාක් දුරයි වගේ දැනෙනවා. දීගෝ බාලානං සංසාරෝ. ඒ වගේ බාල තැනැත්තාගේ සසර ගමනත් අතිශයින් දික් වෙනවා. හේතුව සද්ධම්මං අවිජානතං. ඔහු ධර්මයේ දන්නේ නැති නිසා. ධර්මයේ දැනගෙන ධර්මයේ පුරුදු වෙච්චි නැති නිසා සංසාරේ දීර්ඝ වුණා. එහෙනම් අපේ සංසාරයේ දීර්ඝ කතාවටත් හේතුව මොකද්ද? මෝඩයෝ විදිහට, බාලයෝ විදිහට, අඥානයෝ විදිහට ධර්මයේ දන්නේ නැතුව ආපු එක. ඔබත් මමත් අපි හැමෝම පෙර සසරේ මෝඩයෝ වගේ ධර්මයට අවධානයක් යොමු නොකර ඇවිල්ලා. එක්කෝ ධර්මයක් මුණ ගැහිලා නැහැ. දැන් මේ ජීවිතේ අපිට මොකද්ද මහා භාග්‍යයකට ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුන්දර සද්ධර්මයේ හමු වෙලා. ඒ හම්බ වෙච්ච වෙලාවේ පින්වතුනේ මේ හිත ඇතුලේ තියෙන වල් පැලෑටි ටික සුද්ධ කරන්න ඕන. වටින දේවල් රෝපණය කරගන්න ඕන. ඒ රෝපණය කරගන්න අතිශයින්ම වටිනා දෙයක් මුදිතා චිත්තය. මුදිතාව. අනිත් අයගේ දියුණුව දකිමින් හදවතින් ඇති කරගන්න සන්තෝෂය, සතුට. අනිත් අයගේ දියුණුවට ආශිර්වාද කිරීමේ හැකියාව. ඒක උපදවා ගන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තමන්ගේ හිත හසුරුවා ගන්න කිව්වා හරියට මේ වගේ. මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. එකම එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා කෙරෙහි යම් ලෙන්ගතු බවක් දක්වනවද? ඒ වගේ මහණෙනි ඔබ සියලු මනුස්ස වර්ගයාට
ආදරය කරන්නේ. අම්මා කෙනෙක් තමන්ගේ එකම එක පුතාට ආදරය කරනවා වගේ ඔබත් මේ මනුස්ස වර්ගයාට ආදරය කරන්න. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. පින්වතුනි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය එකට සතුටු වෙන්න. අපි සරණ ගියේ මෙහෙම ශාස්ත්‍රුන් වහන්සේ නමක්. සැනසීමම ලෝකයට දන් දීපු අති උත්තරීතර ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්නේ ඔය වගේ සැනසුමක්. අම්මා කෙනෙක් එකම පුතෙකුට ආදරය කරන්නේ පින්වතුනි මෙත්සිතින්, කරුණාවෙන්, උපේක්ෂාවෙන්, ඊළඟට මුදිතාවෙන්. අම්මලා තාත්තලා පරණ ඇඳුම් ඇඳගෙන දරුවන්ට අලුත් ඇඳුම් අරන් දීලා සතුටු වෙනවා. අම්මයි තාත්තයි අඳින්නේ පරණ ඇඳුම්. දරුවන්ට අරන් දෙනවා නිතර අලුත් ඇඳුම්. දරුවෝ අලුත් ඇඳුම් ඇඳගෙන යනවා දකින්නකොට අම්මලාට හරි සතුටුයි. තාත්තලාට හරි සතුටුයි. අපිට මතකයි අපේ දෙමව්පියෝ ගත්තාම අපේ තාත්තා බොහොම කලාතුරකින් තමයි අලුතෙන් ටී-ෂර්ට් එකක් අරගන්නේ. එහෙම නැත්නම් ෂර්ට් එකක් අරගන්නේ. ඒ ෂර්ට් එක අරගත්තාට පස්සේ එදාට අපේ නිවෙස්වල විශේෂ දවසක්. තාත්තා අලුතින් ගත්ත ෂර්ට් එක හොඳද කියලා අපිත් බලනවා. හැබැයි දරුවන් උදෙසා ඇඳුම් පැළඳුම් ආයිත්තන් හැමදේම අරන් දෙනවා. අම්මයි තාත්තයි මේ පරණ සෙරෙප්පු දා ගන්නවා. හැබැයි දරුවන්ට අලුත් සෙරෙප්පු කුට්ටන් එක වරන් දෙනවා. මේ විදිහට නේද අම්මලා තාත්තලා දරුවන්ගේ දියුණුව, දරුවන්ගේ අභිවෘද්ධිය, දරුවන්ගේ සැපේ දැකලා සතුටු වෙන්නේ. මුදිතා. දෙමව්පියෝ දරුවන් කෙරෙහි මුදිතාව දක්වන්නේය. දෙමව්පියෝ දරුවන්ගේ දුකට අකමැතිය. දරුවෙක් යම් අභිවෘද්ධියක් කරා යනවා දකිනකොට දෙමව්පියෝ හදවතින්ම ආශිර්වාදපතන්නේය. හදවතින්ම ආශිර්වාද කරනවා. මගේ දරුවාට අනතුරක් වෙන්න එපා. මගේ දරුවා ලැබූ මේ සම්පත, මේ දියුණුව මගේ දරුවාට අහිමි වෙන්න එපා. ඒ තමයි දෙමව්පියෝ. දැන් අපි අහලා තියෙන එක කතාවක්. එක දරුවෙක් කැලෑ පාරකින් ගමනක් යන්න සූදානම් වුණා. හරි අනතුරුදායකයි ඒ කැලෑ පාර. මේ කැලෑ පාරෙන් ගමන යනවාට අම්මා අකමැති වුණා. අම්මා කිව්වා පුතේ ඔය ගමන ඔබ යන්න එපා. අනතුරුදායකයි. මේ කොල්ල අහන්නේ නෑ අම්මා එහෙම කිව්වට බෑ මං යන්නම ඕනේ. අම්මා 3-4 සැරේ කිව්වා පුතේ ඕක මං කියන එක අහලා නැවතියන්. අහන්නේ. අන්තිමේ අම්මා කිව්වා හරි උඹ පරයන්කෝ මං කියන දේ අහන්නේ නැතුව. උඹට කැලේ මගදී කොටිය හම්බෙලා උඹව කොටිය කන්න ඕන කිව්වා අම්මා. එහෙම කියද්දිත් මේ ළමයා හිතුවක්කාර වෙලා ගියා. යද්දි වින්වතුනේ කැලේ මැද්දේ මූණට මූණ කොටිය හම්බ වුණා. කොටිය හම්බ වුණා විතරයි අම්මා කියපු එක මතක් වුණා. දැන් මුළු සර්වාංගෙම වෙවුලන්න පටන් ගත්තා. හරි වැඩේ ඉස්සරහට කොටියා මග අරින්න විදිහක් නැහැ. බේරෙන්න විදිහක් නැහැ. S2 පියාගත්තා. S2 පියාගෙන හිතුවා මගේ අම්මා මට ආදරේ. මගේ අම්මා මගේ දියුණුව කැමති. අම්මා යම් වචනයක් කිව්වේ මට ආදරේට. ඒ නිසා අම්මාගේ ආශිර්වාදයෙන් අම්මා කියූ වචනේ සිදු නොවේවා. අම්මාගේ හදවතේ තිබ්බ එක සිදු වේවා. එහෙම හිතලා S2 අරිනකොට කොටිය මගේ ඇරලා ගිහිල්ලා. මොකද අම්මා කෙනෙක් වචනින් කිව්වට ඔබව කොටිය කන්න ඕන කියලා. අම්මගේ හදවතේ තියෙන්නේ මොකද්ද? අනතුරක් වෙන්න එපා. හානියක් වෙන්න එපා. මේ හිත තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් පින්වතුනි මේ සමාජයේ ජීවත් වෙන හැම මිනිස්සෙක් ගැනම ඔන්න ඔය වගේ ලස්සන හිතක්. අනිත් කෙනෙකුට මුකුත් කරදරයක් වෙන්න එපා, විපතක් වෙන්න එපා, ලැබූ ප්‍රසිද්ධියක් අහිමි වෙන්න එපා. ආයතනික වශයෙන් ලැබූ දියුණුවක් පිරිහිලා යන්න එපා.
ව්‍යාපාරික වශයෙන් ලැබූ අභිවෘද්ධියක් පිරිහෙන්න එපා කියන හිතක් අපිට පුළුවන් නම් අවංකව පවත්වන්න. හරි සැපයෙන්, හරි සොම්නසින්, හරි සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය හිතවිල්ල අද මේ සුපින්බර අරුණෝදේම පින්වතුන්ලාට අපි සිහි කැඳවන්නේ. පින්වතුන්ලා හැමදෙනාගේ ජීවිතවල අසාමාන්‍ය විදිහේ සැනසුමක් අදින් පස්සේ උපදවා ගන්න පුළුවන්. මේ හිතවිල්ල ඔබ ගලපගත්තොත් දක්ෂ වෙන්න. එකම එක හිතවිල්ලකට පුළුවන් නේ පින්වතුනි අපේ ජීවිතේ සැනසුම අහිමි කරන්න. එකම එක හිතවිල්ලකට පුළුවන් සැනසෙල්ල අහිමි කරලා දාන්න. ඒ වගේමයි එකම එක හිතවිල්ලකට පුළුවන් මුළු ජීවිතේ සැනසෙල්ල ලබා දෙන්න. ඒ සැනසෙල්ල ලබා දීම කියන සිතුවිල්ල තමයි. ඒ සිතුවිලි අතරේ තියෙන බොහොම වටින සිතුවිල්ලක් තමයි මෙන්න මේ මුදිතාව. අනිත් අයගේ දියුණු අභිවෘද්ධි දකින හැම මොහොතකම හදවතින්ම ආශිර්වාද කිරීම, හදවතින්ම සතුටු වීම. මේක ලෝකයේ ඊටාම අඩු එකක්. ඊටාම අඩු හිතවිල්ලක්. ඒ ඊටාම අඩු හිතවිලි සහිත පිරිස තලයට සුපින්වතුන්ලා එකතු වෙන්න. හැමෝම හිතන જાතිය හිතවිලි හිතන කෙනෙක් වෙන්න එපා. වටින හිතවිලි හිතන කෙනෙක් වෙන්න. සැප උපදින හිතවිලි හිතන කෙනෙක් වෙන්න. මේවා පිංගුතුනේ මේ වගේ හිතවිලි සමහරලාවට එකට ඉන්න ඥාතීන්ටවත් නැහැ. අපිට එක සිදුවීමක් ආරංචි වුණා. එක දරුවෙකුට එයා අධ්‍යාපනයේ හරි දක්ෂයි, ඉගෙන ගන්න දක්ෂයා. එයාට එක ලියපු විභාගයක් නිසා මේ විදේශ රටක ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලබන්නට විශේෂ ශිෂ්‍යත්වයක් එයාට ලැබුණා. එතකොට මේ ශිෂ්‍යත්වය ලැබුණා කියන ආරංචියට ඒකේ සන්තෝෂය ඥාතින් එක්ක බෙදා ගන්න ඕන නේ කියලා. මේ දරුවා තමන්ගේ ඥාති හැමෝම ළඟට ගිහිල්ලා මේක කියලා තියෙනවා. මම මෙහෙම යනවා. අහවල් දවසේ යෙදිලා තියෙන්නේ. ගිහිල්ලා ඉතින් මාස මෙච්චරක් ඉන්නවා. ඉතින් මේවා කිව්වා. කියන්නේ සතුටින්නේ. තමන් ලැබූ සතුට අනිත් අයත් එක්ක බෙදාගන්නනේ මේක කියන්නේ. නමුත් මේ හිතවල මේ මනසේ හටගන්න මානසික රෝගයක්, මානසික පිළිලයක්, මානසික වල්පැලෑටියක් තියෙනවානේ ඉරිසියාව කියලා එක. තව කෙනෙක් සතුට වෙනකොට මේ හදවත රිදෙනවා. ඉරිසියාව. තව කෙනෙක්ගේ දියුණුව දකිනකොට ඇස්වලට කටු වයින්නවා. ඉරිසියාව. තව කෙනෙක් නිකන් හිනහා වෙලා ඉන්නවා දැක්කත් මොකක්ද වගේ හිතෙනවා. ඉරිසියාව. ඕනෝ ඉරිසියා සහගත හිත එක ඥාතියෙකුට හටගත්තා. මේ දරුවා හෙට යන්නේ කියලා මේ දරුවාට ගෙනල්ලා දීලා තියෙනවා ලුණු දෙහි බෝතලයක්. ඒ ලුණු දෙහි බෝතලේ අරගෙන ඇවිල්ලා කිව්වා පුතේ පිට රටවල වල කෑම එකපාර උඹට හුරු නෑනේ. ඕන් ওই ලුණු දෙහි බෝතලේ ළඟ තියාගෙන කෑම හුරු වෙනකන් පාවිච්චි කරපන් කියලා දුන්නා. මේ දරුවා යාපොට් එකකින් යන්න ලැහැත් වෙනකොට මේ ලුණු දෙහි බෝතලේ ඇතුලේ තිබිලා මත්ද්‍රව්‍ය වුණා. ඒ ලුණු දෙහි බෝතලේ ඇතුළට යම් මත්ද්‍රව්‍යයක් ඔතලා දාලා ගුලියක්. ඒක අහු වුණා. අන්තිමේ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න වෙලා හරි අසරණ වුණා අර ළමයා. අර සතුට සම්පූර්ණයෙන් අහිමිලා ගියා. බලන්න. ඒ දරුවගේ ජීවිතේට ගින්නක් දුන්නා. ලැබූ සතුට නැතුව ගියා. ඒක කරපු කෙනා සතුටින් ඉන්නද? ඒක කරපු කෙනා කොච්චර කාලයක් ඕක මතක් කර කර විඳවයිද? කොච්චර කාලයක් හදවතේ වේදනාව උපද්දයිද? අන්න ඒ නිසා මේ ලස්සන හිතවිල්ල එකතු කරගන්න පින්වතුනි මේ ලෝකයේ ගුණවත් සත්පුරුෂ උත්තමයෝ ප්‍රශංසා කරන අතිශය සොඳුරු ගුණයක් මුදිතාව. අපේ මහා බෝධිසත්වයෝ සාංශාරික ගමන එනකොට බෝධිසත්වයන් ගාව තිබුණු එකක් මුදිතා චිත්තය. ඒ මුදිතා චිත්තයෙන් යුතු අපේ බෝධිසත්වයෝ තව කෙනෙකුට යම් දක්ෂතාවයක් ශිල්පයක් කියලා දෙනකොට කවදාවත් පින්වතුනි මුෂ්ටියක් තියාගත්තේ නැහැ කියනවා.
මුෂ්ටියක් තියාගන්නවා කියලා කියන්නේ මිටේ හඟවාගෙන මුකුත් තියාගත්තේ නැහැ. මේක මන් දෙන්නේ නැහැ. මේක දුන්නොත් මේක මටත් ඉහළින් යයි. එහෙම හංගගන්න එකක් නැහැ. හැම දෙයක්ම දුන්නා කියනවා. මුදිතාව. තව කෙනෙක් දියුණු වෙලා යනකොට ආසයි. තව කෙනෙක් දක්ෂ නම් ඒ දක්ෂතාවයට ආශිර්වාද කරනවා කැමති. ආන්නේ හිත තිබුණා. නමුත් මහා බෝධිසත්වයන්ටත් හරියට බැටකණ්ඩ සිද්ධ වුණා. ඔය හිත නැති ඈයෝ නිසා. ඔය ඊර්ෂ්‍යා සහගත බව කියන වල් පැලෑටිය පිංගතුනේ හිතක හටගත්තොත් එහෙම ඊර්ෂ්‍යා හිතන දේ අපිට හිතා ගන්නවත් බෑ. සමහරුන්ගේ තියෙන ඊර්ෂ්‍යාව ගත්තොත් එහෙම අපි ගත්තොත් ගමේ ඉන්නවා ඔන්න තමන්ගේ ඊර්ෂ්‍යාකාරයා. තමන් ඊර්ෂ්‍යා කරන කෙනා ගමේ ඉන්නවා. ඒ ගමේ ඉන්න මිනිස්සයාගේ ගෙදර අපි හිතමු විශේෂ උත්සවයක් ඉදන කියලා. ඔන්න මඟුල් ගෙදර. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ උත්සවයක්. උත්සවයට දැන් අර මේ ගොඩක් සද්ද දාලා ඒ උත්සවේ ගමටම ඇහෙන විදිහට සංවිධානය කරනවා. ඊර්ෂ්‍යාව කියන එක හිතවල තියෙනකොට ඒ ඊර්ෂ්‍යාකාර මිනිස්සු මොකද කරන්නේ? මේ ගම දාලා යනවා එදාට. වෙන නෑ දෑකවල යනවා. අර මිනිස්යන්ගේ සතුට ඇහෙන මානෙ ඉන්න බෑ ඊර්ෂ්‍යයි. බලන්න මේ හිතක තියෙන තමන්ම ඇති කරගත්ත වෙහෙස. සමහරලාට මගදිගට කියන්නේ අද අර අයයන්ගේ මේ මෙහෙම මගුල් ගෙදරක්නේ. ආපෝ ඕවා ඇහෙන්නවත් ඕනේ අපිට නෑ. ඔය මිනිස්සුන්ගේව ඇහෙන්නවත් ඕනේ අපිට. එහෙම කී බැන යනවා. කිසි සැනසෙල්ලක් නෑ. සදාකාලිකව මේ ලෝකේ පළපදියම් වෙලා ඉන්නව නෙවෙයිනේ. පුංචි කාලෙකින් අපි මිය පරලෝ යනවා. ඒ ඉන්න ටික කාල වකවානුවේ තමන්ගේ සැනසෙල්ල තමන්ම නසා ගන්නා සැටි බලන්න. ඊර්ෂ්‍යාව හටගත් කල්හි තව කෙනෙකුගේ හිනහවක්වත් තව කෙනෙක් නිතර හිනහ වී සිටිනවා නම් ඒකක්වත් වාවා ගන්න බැරුව යනවා. කොයිතරම් අභාග්‍යයක්ද? තිරිසන් වූ ගැන ඊර්ෂ්‍යා හිත උපදිනවා. අපේ බෝධිසත්වයෝ එක ජීවිතයක වලාහක කුලේ හරීම සොඳුරු හස්ති රාජයෙක් වෙලා උපන්නා. ඔය වලාහක කුලේ උපදින හස්ති රාජයෝ පින්වතුනේ සුදු පාටයි. දවල හස්ති. ඔය දවල හස්තියා කියන එක විශේෂ පින් තෙදක් තිබ්බ එකෙක්. දවල හස්තියෙක් යම් රටක යම් දේශයක ඉන්නවා නම් ඒ දේශේ ශාස්ත්‍රීක වෙනවා. ඒක දවල හස්තියගේ පින් තෙද. ඔහොම දවල හස්තියෙක් අපේ බෝධිසත්වයෝ. දවල හස්තියාගේ තියෙන පින් තෙද මිනිස්සු දන්නවා. ඊළඟට දවල හස්තිය හරි හැඩකාරයා නිසා මිනිස්සුත් හරි ආදරේ. දවසක් මේ හස්ති රාජයා තමන්ගේ ඇත්ගොව්වාත් එක්ක වීදියේ එනවා. වීදියේ එනවා දැක්කට පස්සේ මිනිස්සුන්ට හරි සන්තෝෂයි. මිනිස්සු ඊට පස්සේ විසිල් ගහලා අපුඩි ගහලා ඔල්වරසන් දිදී මේ හස්ති රාජයාට ආශිර්වාද කරන්න පටන් ගත්තා. අපේ හස්ති රාජයා මේ කියලා. දැන් මිනිසුන්ගේ සද්ද ඇහෙනවා මාලිගාවේ ඉන්න මහරජාට. මහරජුරු බැලුවා මේ මගේ විජිතේ කාටද මේ ප්‍රීතිഘോഷා? ජනේලෙන් බලද්දී පේනවා වීදියේ එන හස්තියාටයි මේ ප්‍රීතිഘോഷා. මේ තිරිසනාට මං වගේ මේ රජෙක් ඉද්දී තිරිසනෙකුට ඔල්වරසන් මම නේ මේකේ රජා. මටත් ඉහළින් යන්න පුළුවන් ද තිරිසනෙකුට? ඔන්න ඊර්ෂ්‍යා හිතලා. ඊර්ෂ්‍යා හිතලා කල්පනා කරා මේ තිරිසනාව මන් නැති කරන්න ඕන. මේ තිරිසනාව නැති කරන්නට මම යම් ආයුධයක් පාවිච්චි කළොත් එහෙම මිනිස්සු මං ගැන කිපෙන්න පුළුවන්. ඒ නිසා මේකට උපායක් යොදන්න ඕන. ඇත්ගොව්වාව ගෙන්නවා. පින්වතුනි ඒ කාලේ ඇත්ගොව්වා අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඇත්ගොව්වාව ගෙන්නලා මේ ඇත්ගොව්වාට කියනවා ඉඹල හස්ති රාජයාගේ දක්ෂකම් මං දැක්කේ නෑ. කාලෙකින් මට බලා ගන්න බැරුව ගියා. දැන් හස්ති රාජයා දුර්වලයේද දන්නෙත් නෑ. මට තාම හස්තියා දක්ෂද කියලා බලන්න ඕන. ඇත්ගොව්වා කිව්වා දේවයිනී කිසි ප්‍රශ්නයක් නෑ. ඇතා හොඳට ඉන්නවා නිරෝගීව ඉන්නවා. ඕන දක්ෂකමක් පෙන්නයි.
එහෙනම් හස්තියාව පුළුවන් නම් චෝර ප්‍රපාතයට නංවාලා පෙන්නපන්. චෝර ප්‍රපාතය කියලා කියන්නේ පින්වතුනි කන්දක් මුදුනේ පුංචි තැනක්. ඇයි ඒකට චෝර ප්‍රපාත කියන්නේ? මේ හොරු අපරාධකාරයෝ ඔය ප්‍රපාතේ උඩට එකතු කරලා යනවා. ඒක රාජදණ්ඩනය. ප්‍රපාතේ උඩට එක ගිහිල්ලා දඬුවම තමයි ඒ පුද්ගලයාව ප්‍රපාතෙන් පහළට තල්ලු කරනවා. හොරු තල්ලු කරලා මරණ නිසා ওই ප්‍රපාත වලට කියන්නේ චෝර ප්‍රපාත. චෝර ප්‍රපාතේ කියන තැන ගොඩාක් උසයි, හුලං තදයි, හරිම පොඩි ඉඩකඩක් තමයි තියෙන්නේ. ඇතෙකුට ඉන්න බෑ. කොටින්ම ඇතෙකුට නගින්නත් බෑ. අර හුලං තදට ඇතාට අමාරුයි. රජුරෝ හිතුවේ මේ ඇතා ඕකේ නගිනකොට පෙරිලා වැටිලා මැරිලා යයි. ප්‍රශ්න ඉවරයි කියලා. අනේ කොහෙද මේ ඇතා දක්ෂයා? මේ ඇතා නැග්ගා චෝර ප්‍රපාතේ උඩටම නැගලා අර තියෙන පුංචි ඉඩේ කකුල් හතරම තියලා හිටගත්තා. මිනිස්සු කොහොම අප්පුඩි ගහලා මිනිසුන්ට හරි සතුටුයි. රජාට ඉරිසියයි. රජා කිව්වා මට තව බලන්න ඕන දක්ෂකම්. දැන් පුළුවන් නම් ඔය හස්තියාට ඔතනම කකුල් තුනෙන් ඉන්න කියපන්. එක කකුලක් ඔසවන්න කියපන්. කියනකොටම හස්තියා කකුල ඔසෙව්වා. කකුල් තුනෙන් ඉන්නවා පෙරලෙන්නේ. රජුරෝ කියනවා දැන් කකුල් දෙකකින් ඉන්න කියපන්. ඇත්ගොව්වා කියනවා පුතේ ඉදිරි කකුල් දෙක උස්සලා උඹ පිටුපස්සේ පාද දෙකකින් විතරක් හිටපන්. ඇතා හොඳට සමබරව ඉන්නවා. රජාට ඉරිසියාව තව වැඩි වුණා. දැන් රජුරෝ කියනවා දැන් තනි කකුලෙන් ඉන්න කියපන්. අනික් කකුලත් ඔසවන්න කියපන්. දැන් තනි කකුලෙන් මේ හස්තියා ඉන්නවා. රජාගේ ඉරිසියාවේ කෙලවර රජාට අඳුන ගන්න බැරුව ගියා. මහරජා කිව්වා දැන් ඔය අනිකත් ඔස්සන්න කියපන් කිව්වා. කකුල් හතරනේ තියෙන්නේ. අනික් කකුල ඔසවාපු ගමන් පෙරලෙනවානේ. එතකොට ඇත්ගොව්වා කියනවා ඇතාගේ කනට ලං කරලා කිව්වා පුතේ මේ මෝඩ රජා උඹ ගැන ඉරිසියාවෙන් ඉන්නේ. පුතේ උඹ වටිනා එකෙක්. මට කරන්න දෙයක් නැහැ. මං ඉන්නේ රජෙක් යටතේ. පුතේ පුළුවන් නම් උඹට අහස් ගමනක් තියෙනවා නම් මාවත් බේරගෙන මෙතනින් යමන්. නැත්තම් ඉතින් මමයි උඹයි දෙන්නාම මේ ප්‍රපාතේ පළට පයිමු කිව්වා. හස්ති රාජයාට අහස් ගමන් තිබුණා. ඒ වලාහක කුලේ අස්තීන්ට පිංගුතුනේ අහසින් යන්න පුළුවන්. ඒක එරදියා. ඒකේ යතාට උපතින්ම ලැබෙන දක්ෂතාවය. මේ ඇතා ඇත්ගොව්වාව හොඳින් අල්ලාගෙන ඇත්ගොව්වාවත් අරගෙන අහසින් ගියා. ඉරිසියාකාර රජාට මේ රජයක් සස්ත්‍රීක කරන ඒ මහා හස්තියාව අහිමිලා ගියා. එදා ඉරිසියාකාරකම් කරේ දේවදත්ත කියනවා. ඉතින් ඒ දේවදත්ත තමයි ඉරිසියාව කියන එක රෝපණය කර ඇවිල්ලා අපේ ලෞතුරා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම නමින් ශ්‍රී සම්බුද්ධ රාජ බවට පත් වෙනකොට මේ ජීවිතේ තිරිසාකාරකම් කරන්න ඇවිත් හිටියා. ඒ නිසා ලාමක දෙයක් නම් පින්වතුනි පුරුදු වෙන්න මෙපා. ලාමක දෙයක් පුරුදු වෙලා තමන්ගේ ජීවිතේ සැනසීම අහිමි කරගන්න එපා. හැම ගෙවෙන තප්පරයකම ඔබ සතුටින් ඉන්න. ජීවිතේ ගෙවෙන හැම තප්පරයකම සැනසෙල්ලේ ඉන්න. ජීවිතේ ගෙවෙන හැම තප්පරයක්ම කිසි බරක් නැතුව සුව පහසුවෙන් ඉන්න. ඒ සඳහා මුදිතාව පුරුදු කරන්න. අනිත් අයගේ දියුණුව දැක සතුටු වීම. යථා ලද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තු. මේ අය ලැබූ යම් සම්පතක් ඇද්ද සම්පත්තිය ඒ කිසිවකින් පිරිහෙන්ට නම් එපා කියන හිත. ඉතින් හැම දිනාට ඒ බඳු උතුම් සිතුවිලි වලින් යුක්තව තමන්ගේ ජීවිතේ සැප සැනසෙල්ලේ ගත කරන්නටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ගෞතම සාසනයේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් අප රැස් කළ සියලු පින් පළමු කොට අනුමෝදන් කරමු දෙවිවරුන්ට. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා
සියලු බ්‍රහ්මකායික දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනාටම දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දානය සිදු කළේ මූලිකව පස්වෙනි උපන්දිනයේ සමරන ඒ සිඟිති පුතා කවිස් වල්ගමගේ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් අද දවසේ ජන්මදිනයේ යෙදෙන කවිස් වල්ගමගේ පුතාට මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන් බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන් ධර්ම රත්නයේ ආශිර්වාදයෙන් සංඝ රත්නයේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධියම සැලසේවා. ඒ පුතාගේ ඉදිරි අනාගත කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂයෝම කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්න ලැබේවා. කිසි කලෙක ජීවිතයේ අසත්පුරුෂයන්ගේ ඇසුරට නොවැටේවා. ඒ පුතාට ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් බවට පත් වෙන මේ සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ පින්වතුන්ලාගේ නමින් යම්තාක් මිය පරලෝ යන්ට යෙදුණු ඥාති හිත මිත්‍රාදීන් වෙද්ද සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා ඥාතින්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයට පත්වෙත්වා. ඊතා ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. අද දවසේ ධර්ම දානය සිදු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් කසුන් වල්ගමගේ මහත්මයා සහ ගයානී වල්ගමගේ මහත්මිය විසින් දෙපාර්ශවයේම සුජීවත්ව සිටින දෙමාපියන් වන ඔක්තෝබර් මාසයේ 3 වන දින උපන්දිනයේ සැමරූ පින්වත් මැණිකේ වල්ගමගේ මෑණියන්ටත් තුංගසිරි වල්ගමගේ පියාණන්ටත් පුංචි බණ්ඩාර පියාණන්ට මල්ලිකා මැණිකේ මෑණියන්ට සුරංගී දන්දෙනිය සහෝදරියට අර්ජුන දන්දෙනිය සහෝදරයාට ඉසලි දන්දෙනිය දියණියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ සැලසේවා. පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ සැලසී නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. තමන්ගේ ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැමදේම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ඇසුරු කරමින් උතුම් ගුණ ධර්ම දියුණු කරගන්නට පින් රැස් කරගන්නටත් ධම්මගේ හැසිරෙන්නටත් හැමදිනාට වාසනාව ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු සුපින්නත් ඔබ හැමදිනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්නත් හැමදිනාට මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. දහම් වීඩියෝ ටිකටම නැරඹීමට අප YouTube channel එක subscribe කරගන්න.